ඉතින් කට්ටිය අද යන වෙනස්ම විදිහේ වීඩියෝ එකක් අද හදන්න යන්නේ තට්ටු දෙකේ ඇඳක්. ඉතින් තට්ටු දෙකේ කිව්වට යට මොකුත් නැහැ. යට තියෙන්නේ කම්පියුටර් තරම යට ඇඳක් නැහැ. උඩ විතරයි ඇඳ තියෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද ඇඳ හැදුනේ කියලා. ඉතින් කට්ටිය ලොෆ්ට් බෙඩ් එකක් ගහද්දී අනිවාර්යෙන් ෆ්‍රේම් එකක් තියෙන්න ඕන. ෆ්‍රේම් එක තමයි බිත්තර හයි කරලා ඒකට ලෑලි දාලා ඒකට තමයි මෙට්ටි තියෙන්නේ. ඉතින් ෆ්‍රේම් එක ගහ ඉන්න කාලයක් තිබ්බේ නැහැ. කොහොම හරි මට හදා ගන්න ඕන වුණ නිසා මේ පරණ ඇඳක් තිබ්බා ගෙදර. ඉතින් ඒක අරන් ගිහිල්ලා කාමරේට ඒක තමයි ගහන්න හිටියේ. ඉතින් ඔය ඇඳ තමයි තියෙන්නේ. ඉතින් ඕක අපි එළියට අරන් ඒක චුට්ටක් සුද්ධ කරලා එහෙම අරන් යන්. ඊට පස්සේ තියෙන්නේ ඇඳ හයි කරගන්න එක. ඉතින් අපි බලමු ඉස්සරහට. ඉතින් ඇඳනම් එළියට ගන්න සෑහෙන ගේමක් දුන්නා. කොහොම හරි ගත්ත එළියට. ඉතින් ඔන්න දැන් තියෙන්නේ අද ක්ලීන් කරන ටික. ඉතින් අර ඇඳ පොඩ්ඩක් පරණයි. ඒ හින්දා පොඩ්ඩක් අර මකුළු දැල් ටික කඩලා පොඩ්ඩක් අර ඇඳේ අලුත් ගතිය එන පොඩ්ඩක් හොදලා කරලා ගන්න ඕන. ඉතින් අරන් අපි බලමු ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් දැන් තියෙන ඇඳ හොද ගන්න අපිට. A few moments later. ඉතින් මේ මෙතන තමයි ගහන්න යන්නේ. මෙතන තියෙන ඉඩේ මේ ඇඳ ගහන්න යන්නේ. ඉතින් කලින් තිබ්බ ඇඳ ගලවලා අයින් කරා. ඊට පස්සේ මේ මෙතන දැන් පොඩ්ඩක් කස්කස් කරගන්න ඕනේ. මේ ලෙවල් කරලා බිත්තියට තියලා මේ ලෙවල් කරලා ඉවරලා තමයි දැන් මේ අනිත් ඇඳේ ෆ්‍රේම් එක ගහ ගන්න ඕන. ඉතින් මේ අපි බලමු. ඉතින් අපි දැන් බිත්තියට තියලා ලෙවල් කරගත්තා. ඉතින් ලෙවල් කරගත්තා කියන්නේ අර ඇඳ තියෙන්න ඕන විදිහ මේ ඉරකින් ගහගත්තේ මේ ඉරේ කෙලින් තමයි ඇඳ තියෙන්න ඕන. ඉතින් මේක ඇදුනොත් එහෙම ආයෙ එකක් ඇඳ වැටෙන්න බලනවා. මොකද කෙලින් නැති හින්දා. ඉතින් මේක මන්නම් ගැහුවේ උඩ ඉඳලා ගානට සෙන්ටිමීටර ගානක් අරගෙන ඒ ගානම තිය කරලා ඔය ඉර ගැහුවා. ඉතින් ඔයාලත් ඒක හදනවා නම් අනිවාර්යෙන් මේ ලෙවල් කරගන්න. නැත්තම් කේස්. ඊට පස්සේ ඇඳේ වැඩ ටික ඔක්කොම කරන් ඉවරලා කාමරේට ගෙනාව ඇඳ උඩ තියලා ගහගන්න. ඉතින් ගහගන්න කලින් ඇඳ විද ගන්න ඕන. මොකද ඇඳේ ඉඳලා තමයි අර ඇන්කර් බෝල්ට් ඒ යන්නේ නට් එක වැටෙන්නේ ඇඳට මෙහා පැත්තෙන්. ඉතින් ඒ හින්දා මේ ඇඳ විද ගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ ඉතින් ඒක විද ගන්න සෙනගේමක් දුන්නා. මොකද ලී විදන කට්ටකින් නෙමෙයි මම ඕක විද්දේ මේ අර බිත්ති හිල් කරන කට්ටකින්. ඊට පස්සේ ඒකෙත් කොහොම හරි හිල් ටික ගහන ඉවරලා ඉතුරු වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු. ඊට පස්සේ අපි විදගත්තේ ඇඳේ ඉස්සරහා කකුල් දෙකේ යට හිල් දෙකක්. ඒකට ඇන ටික දාන්න ඕන හින්දා ඒ දෙකත් විදලා තමයි බිත්තියෙන් තියලා බලන්න වෙන්නේ දාන්න පුළුවන්ද කියලා. හරි ඉතින් අන්තිමේට කොහොම හරි ඇඳේ වැඩ ටික ඉවර කරා. ඒ කියන්නේ ඇඳේ හිල් ටික ගහලා ඉවර කරා. ඉතින් ඔය සයිස් එකේම හිලක් මෙතන බිත්තියත් ගහගත්තා වල පේන හැටි ඒකට ඇඟ බෝඩ් එකක් දාගත්තා මං. ඔය තියෙන ඇඟ බෝඩ් කියන જાතිය තමයි ඔය හાર્ඩ්වෙයාර් වල ගන්න තියෙනවා. ඉතින් ඔය හතර තමයි දැම්මේ. මේ කොහොමත් ඇඳට ලොකු බරක් වෙන හින්දා බිත්තියත් හිල් දෙකක් ගහන කෝකටත් කියලා දාගත්තා. ඊට පස්සේ ඉතින් ඔය පැත්තෙත් විදගෙන ඉවරලා බලන්න ඕන දාන්න පුළුවන්ද කියලා. ඉතින් බලමු මේ ටිකත්. හරි ඉතින් දැන් යන්නේ බිත්තියේ හිල් ටික ගහගන්න. මේ බිත්තියේ හිල් ටික තමයි ගොඩක්ම පරිස්සමෙන් ගහගන්න ඕන. මොකද ඇඳේ විද්ද ඒ හිල් වල ප්‍රමාණය ඒ විදිහට මේ කෙලින්ම මේ හිල් ටිකත් ගහගන්න ඕන. ඒවා මැනලා කරලා ඔක්කොම මේ ගහගන්න ඕන. නැත්තම් අර ඇඳ තිබ්බහම එනේ ඇතුළට යන්නේ නැහැ. මොකද මේ අර ඇඳේ හිලයි බිත්තියේ හිල අතර පරතරය වෙනස් හින්දා ඒක තමයි ගොඩක්ම මේ ඩේන්ජරස් වැඩේ. ඒ හින්දා ඒක හරියටම බලලා කරන්න ඕන. හරි දැන් ඔය අර ඇන්කර් බෝල්ට් එක බිත්තියට දාන්න තමයි යන්නේ. ඔයාලට පේන දේ එකත්. ඉතින් තව දෙයක් ඇන්කර් බෝල්ට් එක දාද්දි මේක හොඳටම බිත්තියට හිර වෙන්න දාගන්න ඔයාලා. මොකද මේ
ඕක ඔය ඇනේ වටේ තමයි නට් එක කරගෙන්නේ. ඔය දැන් මං ගහලා තියෙන්නේ ඕක වටේ තමයි නට් එක කරගෙන. නට් එක එන්නේ ඇඳට එළියෙන්. ඉතින් ඕක කරගුණොත් එහෙම නට් එක හිර වෙන්නේ නැහනේ. ඒ හින්දා ඕක හොඳටම බිත්තියේ හිර වෙන්න තියෙන්න ඕන. හරි ඉතින් යන හතරම දාගත්තා. දැන් තියෙන ඇඳ උඩින් තියාගන්න. හරි ඉතින් අපි ඔන්න ඔය විදිහට ඇඳ තියාගෙන ඇන්කර් බෝල්ට් 4 නට් 4ක් දාගත්තා. ඉතින් මේ මෙතන ඇනේ දාගන්න බැරුණ අපිට මොකද මෙතන ඇනෙත් එක්ක අර පරතරය ළඟ වෙලානේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා පිටියේ තියද්දි මේ ඇනෙත් එක්ක අරක බහින්නේ නැහැ. ඒ හින්දා ඒ ඇනේ ගලවන්න උනා අපිට. ඉතින් අනිත් ඇන ටික නම් දාගත්තා. ඊට පස්සේ මෙතන ලී අපිට తాවකාලිකව ගහන්න උනා. එතනට යකඩ බටයක් ගහනකම්. ඉතින් ඔය තියෙන එතනට ගහන්න යන යකඩ බටේ. ඉතින් ඔය යකඩ බටේ ගහන්න කලින් යකඩ බටේ පොළොවට හිටින පැත්ත තියෙන්නේ. ඉතින් ඒ අපි හිටින පැත්තට යකඩ පතුරක් ගහගත්තා. මේ මොකද අර යකඩ බටේ නිකන් තිබ්බොත් එහෙම කකුලක් ඇදුනත් එහෙම යනවා. එතකොට ඇඳට තමයි ප්‍රශ්නේ ඉන්නේ. මොකද ඇඳ ඇලවෙන්න බලනවා. ඉතින් ඒ හින්දා ඔය විදිහට යකඩ පතුරක් තියලා ඇන දෙකක් දාගන්න පුළුවන් විදිහට දෙපැත්තෙන් ඩ්‍රිල් කරලා ඔය විදිහට තියාගත්තා. ඉතින් ඔය තියෙන යකඩ පතුර පොඩ්ඩක් ඇන්ගල් එකට ඔය තිබ්බ හින්දා තමයි දැන් ඔය කපල ටිකක් හදන්නේ. ඉතින් ඔයාලා හදනවා නම් ඔය විදිහටම හදන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් යකඩ බටේට උඩ ලීයක් හරි ගත්ත හැකි. ඉතින් ඒකට යන දෙයක් ගහලා මේ එහාට මෙහාට යන්න දෙන්න හදාගන්න පුළුවන්. හරි ඉතින් අර විදිහට යකඩ බටේ අර යකඩ පතුර කපල ඉවරලා කෙලින් කරලා හදාගත්ත ඉතින් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කට්ටිය මෙතන මේ ඇඳේ වියන තියෙන්නේ. වියනට තමයි මේ දැන් එන්න ඕනේ. දැන් කොහොමද සපෝට් එකක් තියෙන්න බෑ මේ පැත්තක් එළියනේ. ඒ හින්දා මේ විදිහට රවුම් කරලා ඇඳේ මේක කකුලක් කපා ගත්තා. මේ දැන් කරන්න තියෙන්නේ මේ බටේ අරන් මේකට දාන එක. යට අර කෑලි දෙක තියෙනවා. මේ ඒකට මොකක් හරි කරන්න ඕන. දැන් මේ කෑල්ල මේ හැරෙන් විතර කපාන මේකට දා ගන්න ඕන. අපි එහෙනම් ඊට පස්සේ මේ මෙතෙන්ට නෑත් දාගත්තා. යට ඇන්කර් බෝඩ් දැම්ම. මෙතෙන්ට තියලා දාලා කපා ගත්තා. මෙහෙම තියෙන එක කපලා අයින් කරා. ඊට පස්සේ මෙතනින් රවුම් කරලා ඒක ලස්සට නැටේ ලී ටික දාන්න. කෙල්ලෙන් නෑ අරක හිරවලකින් සුපේටම. ඉතින් ඔය විදිහට තමයි කාමරේ ඇඳ ගහලා ඉවරනට පස්සේ තිබ්බේ. ඉතින් ඔය ඔයාලට යටින් පේන කම්පියුටර් සිස්ටම් එකේ ඉඳලා මම ආයි වීඩියෝ එකක් ගේන්නම්. ඒ කියන්නේ මේ කාමරේ තාම හදලා ඉවර නෑ. ඉතින් කාමරේ හදලා ඉවරනට පස්සේ මම ආයි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේක part 1 විදිහට ආයි වීඩියෝ part 2 විදිහට මම ගේන්නම්. ඉතින් අද වීඩියෝ හොඳ නැහැ වීඩියෝ එකට ලයික් එකක් දාලා YouTube channel එක subscribe කරලා comment එකක් දාලා යන්න. ඉතින් අපි තව වීඩියෝ එකකින් ආය හම්බෙමු.